අයිබෝන් ශ්‍රී ලංකාවේ මහා භාණ්ඩාගාරයේ සිදු මහා මංකොල්ලය මේක මූල්‍ය අපරාධයක් ඒ වගේම මූල්‍ය වංචාවක් සහ ආණ්ඩුව අද මේක හැකර්වරුන් විසින් සිදු කරන ලද මූල්‍ය වංචාවක් විදිහට හුවා දක්වන්න උත්සාහ කළත් මෙය ඉතාම පැහැදිලිව සැලසුම් සහගතව සිදු කරන ලද මූල්‍ය වංචාව බව දැන් කරුණු අනාවරණය වීමෙන් පවතිනවා. දැන් ලංකාවේ සිස්ටම් චේන්ජ් එක කරන්න ආපු ජාතික ජනබලවේග ආණ්ඩුව විසින් ඉතාම පැහැදිලිව සිස්ටම් එක චේන්ජ් කරලා ඇති බවට පැහැදිලි වන කරුණක් බවට මේ මූල්‍ය වංචාව භාණ්ඩාගාරයේ මූල්‍ය වංචාවත් පෙනෙන්නට තිබෙනවා. ඒ සම්බන්ධ කරුණු සාධක තමයි දැක ගන්න තියෙන්නේ. මොකද ඉස්සර දේශපාලකයන්ට රාජ්‍ය නිලධාරීන්ට මුදල් වංචාවන් සිදු කිරීමේදී ඒවා බොහොම එලිපිට වුණා කියන එක වගේ තමයි චෝදනාව මේ ආණ්ඩුව සිදු කළේ. මොකද ඇහෙන් දැක්ක වගේ හොරකම් කරනවා, ඇහෙන් දැක්ක වගේ තමයි මාලිමාවේ අනුරාධ කුමාර දිසානායක එවකට JPK මන්ත්‍රීවරයා පසුව JPK නායකයා සුනිල් හඳුන්නේතිලා වසන්ත සමරසිංහල ඒ වගේම විජිත හේරත්ලා මේ අය හැමෝම පසුගිය ආණ්ඩුවල මැති අමුතුරුන් චෝදනා කරේ වුන් මේ මැති අමුතුරු මුදල් එහෙම නැත්නම් රාජ්‍ය දීපල කොල්ල කනවා එහෙන් දැක්කා වගේ කියලා. හැබැයි දැන් ඊටම ලස්සනට මේ මූල්‍ය වංචාවන් වෙන්නේ සිස්ටම් චේන්ජ් එකක් විදිහට කියන එක තමයි පේන්න තියෙන්නේ. මේ සිස්ටම් චේන්ජ් එකට ඔවුන් යොදා ගන්නවා ලස්සනට මේක දැන් මේ මහා භාණ්ඩාගාර සිදුවීම එක බලනකොට මේක යොදාගෙන තියෙන දැන් මේක හැකර්වරුන්ගේ ප්‍රහාරයක් විදිහට තමයි සඳහන් කරන්නේ. හැබැයි දැන් මේ වෙන විට අද දවස වෙන විට අනාවරණය වෙලා තියෙන කරුණුත් එක මේක හැකර්වරුන්ගේ ප්‍රහාරයක් නොව සැලසුම් සහගත මූල්‍ය වංචාවක් කියන එක තමයි එහෙම නැත්නම් මූල්‍ය අපරාධයක් බවට තොරතුරු හෙළිවෙමින් පවතිනවා. ඒ වගේ තමයි මේකේ සැකසහිත කාරණා රැසක් මේ වන විට එළියට එමින් පවතිනවා. ඒ සැකසහිත කාරණාවල ප්‍රධානම කාරණයක් බවට පත් වෙලා තියෙනවා දැන් මේ සිදුවීම සම්බන්ධව ෆ්‍රීලෝයස් සංවිධානය තමයි රටට කියන්නේ මේ භාණ්ඩාගාරයේ මංකොල්ලේ සම්බන්ධව ඇමරිකානු ඩොලර් මිලියන 2.5 වංචාව සම්බන්ධව ෆ්‍රීලෝයස් සංවිධානයේ රජිත් කීර්ති තෙන්නකෝන් හිටපු ආණ්ඩුකාරවරයා සහ ජනාධිපති නීතිඥ හිටපු පළාත් සභා මන්ත්‍රී මෛත්‍රී ගුණරත්න තමයි කරුණු රටට හෙළි කරන්නේ. ඊට පසුව දුවගෙන ඇවිල්ලා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා හර්ෂණ සූර්යපරිම ඔහු කරපු පළවෙනි මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු කියපු කරුණු සහ දැන් හෙළිවන කරුණු අතර පරස්පරතා මතුවෙමින් පවතිනවා. හර්ෂණ සූර්යපරිම පළවෙනි මාධ්‍ය සාකච්ඡාවේදී කිව්වා මේ සිදුවීම ඔවුන් දැනගන්නේ ජනවාරි මාසයේ කියලා. ඊට පස්සේ කිසියම් ආකාරයකට හැකර්වරුන් පිරිසක් මේ පද්ධතිය රින්ගන්න ගිය බව දැනගත්ත උන් ජනවාරි මාසයේ. ඊට පස්සේ මේක පරිගණක සම්බන්ධව විශේෂඥයෙකුට මේක ලබා දුන්නා. මේ සම්බන්ධව පසුගිය ගණදෙනු වල යමක් සිදුව තිබෙනවාද කියලා බලන්න කියලා එහෙම හැකර්වරුන්ගේ මොකක් හරි සම්බන්ධයක් තියෙනවද මේ පෙරදී අයට මුදල් ගිහිලා තියෙනවද කියලා බලන්න කියලා ඔවුන් පරීක්ෂණයක් කරන්න කියලා කිව්වා කියලා. ඊට පස්සේ තමයි මේ ඩොලර් මිලියන 2.5ක් ඕස්ට්‍රේලියාවේ අදාළ ණය හිමියාට නොගොස් වෙනත් අතරමැදි පාර්ශවයක් අතර ගිය බව දැනගත්ත කියලා. දැන් ඒ වගේම තමයි මෙහිදී දැන් මහා භාණ්ඩාගාරයේ මේ සිදුවීමේ පසුව මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් 4 දෙනෙකුගේ වැඩතහනම් කරලා තිනවා. එක නිලධාරියෙක් එක නිලධාරණියක් ගණකාධිකාරිවරිය ඊට පසුව තවත් කනිෂ්ඨ සේවකයන් 30 දෙනෙකුගේ වැඩතහනම් කර තිබෙනවා. දැන් මේ සිදුවීම සම්බන්ධව මුලින්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ල කරන්නේ අර වැඩතහනමට ලක් වූ කනිෂ්ඨ නිලධාරියෙක්. ඒක තමයි මේ කතාවේ තියෙන සුවිශේෂී දේ.
මොකද දැන් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා කියනවා මේ සිදුවීම හැකර්වරුන් සම්බන්ධව කිසියම් මූල්‍ය පද්ධතියට රිංගන්න උත්සාහ කළ බවක් දැනගත්තා. අපි ඒ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළා කියලා. ඒ වගේම පරිගණක අපරාධ කොට්ටාශයට පැමිණිලි කරා කියලා. හැබැයි ඒහි පැමිණිලි අංකයක්වත් කිසිම දෙයක් මේ වෙනට ඉදිරිපත් කිරීමට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සමත් වෙලා නැහැ. ඒ වගේම ඔහු කියනවා ඊටාම පැහැදිලිව කියනවා ඔහු මෙම ගණන්දුනුවේදී ඔහුගේ අස්සන මුදල් ගෙවීම සඳහා යෙදුවේ නැහැ කියලා. එයත් සැකයට තුඩු දෙන කාරණයක්. මොකද අනිවාර්යයෙන්ම ඕනෑම අමාත්‍යාංශයක මුදල් සම්බන්ධ අවසාන තීන්දුව ගන්න පුද්ගලයා තමයි අමාත්‍යාංශ ලේකම්වරයා. ඔහු තමයි මුදල් සම්බන්ධව නිසි බලධාරියා. එතකොට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා කියන්නේ සියලුම අමාත්‍යාංශවල මූල්‍ය සම්බන්ධව වගකීම් යුතු නිලධාරියෙක්. ඒ නිසා දැන් මේ සිදුවීමේදී හර්ෂණ සූර්යප්‍රම කියනවා ඔහු කිසිදු ආකාරයකට මේ ගණදුනේදී ඔහුගේ අස්තන යොදා නැහැ කියලා. නමුත් කාර්ය පටිපාටි අනුව process එක අනුව එහෙම නැත්නම් procedure එක අනුව ඉතාම පැහැදිලිව ඔහුගේ අස්තන යෙදිය යුතුයි. දැන් කියවන ආකාරයට ෆ්‍රී ලෝයස් සංවිධානයත් කරුණු දක්වන ආකාරයට හෙළි කරන ආකාරයට මෙවැනි ණය පියවීමකදී පැහැදිලිවම අනිවාර්යයෙන්ම මහා භාණ්ඩාගාරයේ නම් නිලධාරීන් 13 දෙනෙකු අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු එසේ නැත්නම් භාණ්ඩාගාරයේ ලේකම්වරයා මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා වැනි මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාමයි ඔහු ඇතුළුව නියෝජ්‍ය මහා භාණ්ඩාගාර ලේකම්වරු ඇතුළුව ගණකාධිකාරීවරු සහ එතනින් පහළට නිලධාරීන් 13 දෙනෙකු තම අස්සන යොදන්න ඕනේ මෙවැනි ණය පියවීමකදී කටයුතු කරන්න. එවැනි ණය ගෙවීමක් විදේශ රටකට සිදු කිරීමේදී. එතකොට ඒ ක්‍රියාපටිපාටිය මෙහිදී සිදු වෙලා තියෙන බව තමයි ෆ්‍රී ලෝයස් සංවිධානය අනාවරණය කරන්නේ. එතකොට ඉතාම පැහැදිලි මේක හැකර්වරුන්ගේ ප්‍රහාරයක් නෙවෙයි. හැකර්වරු ප්‍රහාරයක් එල්ල කරා නම් ඔවුන් කරන්නේ කෙලින්ම පරිගණක පද්ධතියට ඇතුල් වෙලා තමන්ගේ කිසියම් ගිණුමක තියෙන මුදල් ඇද ගැනීම. එහෙම නැත්නම් කිසියම් ගිණුමක තියෙන මුදල් ට්‍රාන්ස්ෆර් කර ගැනීම. හුවමාරු කර ගැනීම තමන්ගේ හැකර්වරයෙක් ගිණුමට. හැබැයි මෙතන සිදුවීමේදී එවැනි සිදුවීමක් නෙවෙයි සිදු වෙලා තියෙන තාම පැහැදිලිව ලිපි ගණදුණු හුවමාරු වෙලා තිනවා. දුරකථන සංවාද සිදු කරලා තියෙනවා. එතකොට කොහොමද කියන්නේ මේක හැකර්වරුන්ගේ මූල්‍ය වංචාවක් කියලා? ඊටාම් පැහැදිලිව මේක නිලධාරීන් ඍජුව මැදිහත් වෙලා තිනවා. මහ බැංකුවේ නිලධාරීන් මෙහි මූල්‍ය ගණන්දුවේ ණය හිමියාට ගෙවීම සඳහා වන ලිපි ලේඛන සකස් කරලා තිනවා. එවැනි පසුමුගදී කොහොමද කියන්නේ මේක හැකර්වරුන්ගේ ප්‍රහාරයක් කියලා. ඒ වගේ තමයි මේ හර්ෂණ සූර්යප්‍රම මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා කියනවා මේක මේ සිදුවීමේදී මේ සිදුවීම ඔවුන් මුලින් රටට අනාවරණය නොකළේ හැකර්වරුන් මේක දැනගත්තොත් මේ සිදුවීම මෙහෙම එකක් වෙලා තියෙනවා කියලා ඔවුන් ඉන්න ස්ථානයෙන් පලා යන්න පුළුවන් හැකර්වරුන්. ඒ වගේම තමයි මේ පද්ධතියට ඇතුල් වූ ආකාරයේ ඒ ක්‍රියාවලිය එහෙම නැත්නම් තාක්ෂණික ක්‍රියාවලියේදී ඔවුන් සොයාගත නොහැකි ආකාරයට හැකර්වරුන් මේ පද්ධතියෙන් ඉවත් වෙන්න පුළුවන්. ඒ නිසා තමයි අපි මේක රටට කිව්වේ නැත්තේ කියලා. හොඳයි, කිසි ප්‍රශ්නයක් නැහැ. මේක රටට කියන්න ඕනේ නැහැ. අඩුම ගානේ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මේ ඩොලර් මිලියන 2ක් අස්ථානගත වෙලා තියෙනවා කියලා දැන් මොවුන් පරීක්ෂණයක් කරලා හොයාගත්තා නම් අවම වශයෙන් මුදල් ඇමතිවරයාන අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට කිව්වද? ඒකට ජනාධිපතිවරයා පිළිතුරු දෙන්න ඕනේ. ඒ වගේම මහ බැංකු අධිපතිවරයාට කිව්වද මේ වෙනි දේ සිද්ධ වෙලා තියෙනවා කියලා? මහ බැංකු අධිපතිවරයා එළියට අවිලා කියන්න ඕනේ. ඒ වගේම තමයි මෙවැනි සිදුවීමක් සිදු වෙලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම CID එකට පැමිණිලි කළා නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇයි මේ සම්බන්ධව මහේස්ත්‍රාත්වරයෙකුට කරුණු ඉදිරිපත් කළා? මේ සම්බන්ධව ගත යුතු නියෝග ඉතාම පැහැදිලිව මෙවැනි ඉතාම සංවේදී කරුණක් සම්බන්ධව පරීක්ෂණ කරන්න වුණත් මහේස්ත්‍රාත්වරයෙකුට රහස්‍යගතව මේක මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ රහස්‍යගත ප්‍රකාශ ලබා දෙනවා ඇතැම් අවස්ථාවල. එතකොට මේක මූල්‍ය පද්ධතිය සම්බන්ධ සංවේදී කාරණයක් කියන එක හරි අපි එහෙම කියමු. එසේනම් මේක මහේස්ත්‍රාත්වරයෙකුට CID එකට තිබුණා මේ කරුණු දක්වලා අවශ්‍ය අදාළ නියෝගයක් ගන්න. අවශ්‍ය නම් ජාත්‍යන්තර නීතියට අදාළ වන ආකාරයට ඒ හැකර්වරුන් අල්ලා ගන්නට අදාළ ක්‍රියාපිළිවෙත දැන් මාස
මේ සිදුවීමට මාස 7ක් බව තම පැවසෙන්නේ. එතකොට මේ සිදුවීම දැනගෙන මුදල් අමාත්‍යාංශයේ මාස 3ක් නම් මේ පසුගිය මාස 3 තුල මුදල් අමාත්‍යාංශයේ මොනවද ගත්ත ක්‍රියාමාර්ග? එහි කාර්ය සටහන් මොනවද? අධිකරණයකට වාර්තා කරලා දෙනවා නම් මොනවද මේ නඩු අංක? එහෙම නැත්නම් අධිකරණ නියෝග ගත්තා නම් මොනවද? ඒ වගේම තමයි මොනවද මේ රාජ්‍ය මොනහරි ආයතන වල මේවා රෙකෝඩ් වෙලා තියෙනවානේ. පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණිලක් කරා නම් එහි පැමිණිලි අංකයක් කවද්ද කළේ ඒක තොරතුරු තියෙනවානේ. ඒ වගේම තමයි පරිගණක සම්බන්ධව කටයුතු කරන ඒ ආයතන වලට පැමිණිලි කරා නම් ඒවැ ක්‍රියාපිළිවෙත මොකද්ද? වුන් මේවා මේ දැන් වුන් මේක කරුණු ඉදිරිපත් නොකලේ හැකර්වරු ඉන්න තැන හොයාගන්න. එහෙමනම් දැන් මාස 3ක කාලේ හැකර්වරු ඉන්න තැන හොයාගන්න බැරි වුණාද? නිසා මේක තාම පැහැදිලිව මේ කරුණුත් එක්ක ඊටාම පරස්පර විරෝධී ලෙස මේ කරුණු දක්වන්නේ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මේ ඊටාම පැහැදිලිව සැලසුම් සහගත වංචාවක් කියන කාරණය තමයි මහ ජනතාව විදිහට එහෙම නැත්නම් මේ process සම්බන්ධව මේ procedure සම්බන්ධව යම් අවබෝධයක් තියෙන ඕනෑම පුද්ගලෙකුට පැහැදිලි වෙනවා මෙහි කිසියම් සැලසුම් සහගත වංචාවක් කියන කාරණය ඉතාම පැහැදිලි. මේ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා කියනවා මේ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා කියනවා මම අස්සම් කළේ නෑ මම කරන්නේ රාජ්‍ය නිලධාරීන් ලබා දෙන recommendations එහෙම නැත්නම් අනුමැතින් ක්‍රියාත්මක කිරීම පමණයි කියලා. ඇත්තටම මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට එහෙම කියන්න කිසිදු අයිතියක් නැහැ. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා තමයි පරිපාලන ක්ෂේත්‍රයේ ඉන්න මුදල් අමාත්‍යාංශයේ සහ අනිකුත් මුදල් අමාත්‍යාංශයේ ඉන්න පරිපාලනයේ ඉන්න ඉහළම නිලධාරියා. ඔහුට උඩින් ඉන්න ජනාධිපති ලේකම්වරයා. ඒ නිසා පරිපාලනයේ මේ වගේ නිලධාරියෙක් කියනවා නම් මම ඉන්නේ අනිකුත් රාජ්‍ය නිලධාරීන්ගේ recommendations ක්‍රියාත්මක කරන්න කියලා. මේ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයෙක් එවැනි මුදල් අමාත්‍යාංශ ලේකම්වරයෙක් ලංකාවට කුමන පිහිටක්ද කියන තමයි අපිට අහන්න තියෙන්නේ. මොකද මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා තමයි අමාත්‍යාංශයේ මෙහෙවන්න ඕනේ. අමාත්‍යාංශයේ ප්‍රධාන පරිපාලන නිලධාරියා. ඒ වගේම ඔහු සියලු අමාත්‍යාංශ වලට මූල්‍ය පළතරය විදිහට කටයුතු කරන්නේ. එසේ එවැනි ලේකම්වරයෙක් කියනවා නම් මම ඉන්නේ අනිකුත් මේ රාජ්‍ය නිලධාරීන්ගේ recommendations ක්‍රියාත්මක කරන්න කියලා. මම හිතන්නේ ඇත්තටම මේ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට එක්ක මේ පරිපාලනය සම්බන්ධව අවබෝධයක් මුදල් අමාත්‍යාංශයේ ක්‍රියාපටිපාටි පිළිබඳ අවබෝධයක් නැහැ. එසේ නැත්නම් ඔහු හිතාමතාම මේ වෙලාවේ අපිට තේරෙන විදිහට කිසියම් රංගනයක යෙදෙන බවක් තමයි පේන්න තියෙන්නේ. මොකද මෙවැනි ඔහුගේ මේ බාල සහ කිසිදු ආකාරයකට කිසිම ආකාරයකට වගකීමකින් තොර ප්‍රකාශන උපහැදින්නේ. ඒ වගේම තමයි මුදල් නියෝජ්‍ය ඇමතිවරයා දැන් අද මව්බිම පුවත්පතට කියලා තියෙනවා මේක ණය කළමනාකරන දෙපාර්තමේන්තුවේ විසින් ගිණුම් අංක පරීක්ෂා නොකර කරපු ගිවීමක් කියලා. ඒ වගේම මුදල් නියෝජ්‍ය ඇමතිවරයා කියනවා සෑම ගිවීමකටම මුදල් අමාත්‍යාංශ ලේකම් අස්සන් තබන්නේ නැහැ කියලා. ඒ වගේ තමයි අපරාධකරුවන් මේ හැකර්වරුන්ට ළඟා වෙන්න තමයි මේ තොරතුරු වසන් කළේ කියලා මුදල් අමාත්‍යාංශයේ නියෝජ්‍ය මුදල් ඇමති ප්‍රකාශ කරනවා. එතකොට දැන් මේ මුදල් නියෝජ්‍ය ඇමතිවරයාට වත් පරිපාලනය සම්බන්ධව දැනීමක් නැහැ වගේ තමයි අපිට තේරෙන්නේ. ඒ නිසා මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශ ලේකම්වරයාගේ වගකීම ඔහු දන්නේ නැත්නම් මුදල් නියෝජ්‍ය ඇමතිවරයා ඔහුගේ වගකීම දන්නේ නැත්නම් මුදල් ඇමතිවරයා ඔහුගේ වගකීම දන්නේ නැත්නම් රටට මොනතරම් දුකට කාරණයක්ද කියන එක තමයි කියන්න තියෙන්නේ. ඒ වගේම තමයි දැන් මේ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මේ සිදුවීමට පස්සේ ආපු පළවෙනි මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු කියන මෙහෙම රට බංකොලොත් වෙලා තිබුණා. රට බංකොලොත් වෙලා තිබුණා කියලා ඔක්කොමලා දන්නවා. ඒ වගේ තමයි දැන් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රකාශ කරන්නේ මේ රට බංකොලොත් වීමෙන් නිදහස් කරගත්තේ මේ වත්මන් NPP ආණ්ඩුව ඇවිල්ලා කියලා. සම්පූර්ණ බොරුනේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා තමයි යම් ආකාරයකට මේ බංකොලොත් වෙලා තිබුණ රට මුදවා ගැනීම සඳහා IMF එකට ගිහිලා ඒ වගේම ඔහුගේ මූල්‍ය දැනුම පාවිච්චි කරලා ඔහු මුදල් ඇමතිවරයා විදිහට ප්‍රතිසංස්කරණ සිදු කරලා බදු ගහලා මිනිස්සුන්ගෙන් බදු එකතු කරගෙන
මේ තත්ත්වයට මේ රට ගෙන ආවේ. ඒ නිසා මේක NPP ආණ්ඩුව වෙනකොට ඩොලර් බිලියන 6.5ක් සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 6.5ක සංචිත එකතු කරලා තියලා තමයි රනිල් වික්‍රමසිංහ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරට රට බාර දුන්නේ. නිසා මේ මුසාවාදය කියලා අපි ආර්ථිකයේ ස්ථාවරකාල 2025 වසරේදී ඒ නිසා තමයි අපිට දිත්වයි කාවට පස්සේ මේ වෙච්ච ආර්ථික හානියෙන් ගොඩ එන්න පුළුවන් වුණේ. එතකොට මේ වගේ සිදුවීම් වෙනවා අපිට ආර්ථික ශක්තිය දිනනවා කියලා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා කියනවා. එතකොට ඒ කියන්නේ දැන් මෙහෙම හොරකමක් වෙන එක හොඳයිද? ආර්ථික ශක්තිමත් කියලා හොරකම් වෙන එක හොඳයිද? ඒ නිසා මේ ඒ වගේ තමයි මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා පසුව ප්‍රකාශයක් කළා තුනා දැන් මේ ඊයේ දවසේදී මේ සම්බන්ධව මේ ඇමරිකානු ඩොලර් මිලියන 2.5 සොරා ගැනීම සම්බන්ධව වංචාව සම්බන්ධව එහෙම නැත්නම් හැකර්වරුන් මේක සොරා ගැනීම සම්බන්ධව එක එක අය සමාජ මාධ්‍ය විවිධ ඒ වගේම විවිධ ප්‍රවෘත්ති නාලිකා රූපවාහිනී නාලිකා මත ප්‍රකාශ කරනවා අදහස් දක්වනවා. හැබැයි මේ අදහස් වලට රැවටෙන්න එපා. නිල මතය අපි කියන්නම් අපේ පරීක්ෂණයෙන් පස්සේ කියලා. නිල මතය අපි කියන්නම් ඒ අපේ නිල මතය විතරක් විශ්වාස කරන්න කියලා මහ ජනතාවට කියනවා. දැන් නිල මතය විශ්වාස කරන්න ඒගොල්ලෝ පරීක්ෂණය කරනකම් ලංකාවේ මිනිස්සු ඉන්න ඕනේ. ඒතකොට අපි අහනවා දැන් කන්ටේනර් 223 පරීක්ෂා නොකර වරයි රේගුවෙන් එළියට දැම්මට පස්සේ ඒ සම්බන්ධව රේගුවෙන් සිදු කරපු පරීක්ෂණයේදී ඒ පරීක්ෂණ වාර්තාවක මහ ජනතාවට නිල වශයෙන් ඉදිරිපත් කරා. මහ ජනතාවට නිල වශයෙන් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරේ විපක්ෂීය മന്ത്രി මුජිබුර් රහ්මාන්. ඒ නිසා ඒ වගේම තමයි දැන් අයිස් කන්ටේනර් දෙකක් වරයෙන් පිට වුණා කිව්වා. රේගුවෙන් පිට කළා කිව්වා. ඒ කියන්නේ නිල වාර්තාවක කොහෙද නිල වාර්තා තියෙන්නේ? හමස් පෙට්ටියක දාලා. එතකොට දැන් ගල්ලගුරු වංචාව සම්බන්ධිත කරන්නේ මේ බාලා ගල්ලගුරු ගෙනාව තමයි. හැබැයි මෙතන වංචාවක් කියලා නැහැ කියලා. කොහොමද දැන් බාලා ගල්ලගුරු සම්බන්ධව මොනවද තියෙන රජයේ නිල ප්‍රකාශ? ඒ වගේම ඩීසල් බැරලයක් ඇමරිකානු ඩොලර් 286ට ගත්තා. ඒ සම්බන්ධව මොනවද තියෙන නිල ප්‍රකාශ ආණ්ඩුවේ. නිසා ආණ්ඩුව හැම වෙලේම නිල ප්‍රකාශ කරනවා කියලා මිනිස්සුන්ට කියනවා මෙතන වංචා වෙලා නැහැ අපි කියනකම් ඉන්න කියලා. එතකොට මේ රටේ මිනිස්සුන්ගේ මුදල් නැති වෙලා තියෙන්නේ. රටට අයිති දේපලක් මේ මූල්‍ය. එතකොට මේ මුදල් නැති වුනහම මේ රටේ මිනිස්සුන් විපක්ෂීය දේශපාලඥයෝ කට වහගෙන බලාගෙන ඉන්න ඕනේ ආණ්ඩුව කරන දේවල් ඕන දෙයකට හා කියලා. එහෙමද කියන්නේ? නිසා ඊටාම කනගාටුදායක තත්ත්වයක් තියෙන්නේ ලංකාවේ මේ මූල්‍ය පද්ධතිය කඩාගෙන වැටුනොත් නැවතත් අපිට ගැලවිය නොහැකි අගාධයකට වැටෙනවා. ඒ නිසා මේ අගාධයට වටවන්න හදන්නේ විපක්ෂය නෙවෙයි. ඒ අගාධයට වටවන්න හදන්නේ නාමල් රාජපක්ෂවත් එහෙම නැත්නම් සජිත් ප්‍රේමදාසවත් දිලිත්ලවත් නෙවෙයි. මේ ආණ්ඩුවම තමයි ඒක කරගන්න හදන්නේ. ඒ නිසා ඒක කරන්න එපා. මොකද අපි මේ රටට ආදරේ මිනිස්සු විදිහට මේ රටේ ආර්ථිකය නැවත කඩා වැටෙනවට දකින්න කැමති නැහැ. ඒ නිසා ඒ වගේ තමයි දැන් මේකත් එක මේ ෆොන්සේකා මහත්තයා ආණ්ඩුවට අමාරු වෙන හැම වෙලාවෙම එතුමා එනවා ඉස්සරහට. ඇවිල්ලා කියනවා මේවා ඇවිල්ලා මේ පහුගිය රාජපක්ෂලයි කාර්යය වෙච්ච දේවල් දැමත කරන්න හදනවා. මේ මිනිස්සු නැවත බලයට එන්න පුළුවන් මේ තාක්ෂණික දෝෂයක් වෙලා තියෙන්නේ. මාර වැඩක් මේක. එතුමා තමයි ආණ්ඩුවට අමාරු වෙන හැම වෙලාවෙම එතුමා ඇවිල්ලා ආණ්ඩුව වෙනුවෙන් කරුණු දක්වනවා. දැන් මේක මේ කවුරු හරි කියනවා නම් මේක මේ තාක්ෂණික දෝෂයක් කියලා. තනිකර ඇත්තටම මේ අම්මු මැට්ටෙක් එහෙම නැත්නම් ආර්ථික සම්බන්ධව මේ මූල්‍ය පරිපාලන ක්‍රියාවලිය සම්බන්ධව කිසිදු දෙයක් නොදන්නා මොඩේ. ඒ නිසා ෆොන්සේකා මහත්තයා හිතාගෙන ඉන්නවා එතුමා කියන දේවල් මේ රටේ මිනිස්සු විශ්වාස කරනවා කියලා. මේ රටේ මිනිස්සු ෆොන්සේකා මහත්තයා කියනවා විශ්වාස කරන්නේ නැහැ. දැන් 2010 ජනාධිපතිවරණයට ෆොන්සේකා මහත්තයාව ඇඳුම් අන්දෝලා ගෙනාවේ ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක මහත්තයා. JVP එක. ඒ නිසාම තමයි 2010ට පස්සේ තිබුණ මහමැතිවරණයේදී ෆොන්සේකා මහත්තයායි අනුර කුමාර දිසානායක මහත්තයලායි එකම පක්ෂකින් හංසය ලකුණින් ඡන්ද ඉල්ලලා කොළඹ දිස්ත්‍රික්කයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් අනුර කුමාර දිසානායක මහත්තයාට දුන්නේ ෆොන්සේකා මහත්තයා. ඉතින් ඒ නිසා මේ ෆොන්සේකා මහත්තයයි අනුර කුමාර දිසානායක මහත්තයා කියන්නේ දෙන්නෙක් නෙවෙයි එක්කෙනෙක්. ඒගොල්ලෝ එකට වැඩ කරන කට්ටිය තාමත්. ඒ නිසා ෆොන්සේකා මහත්තයා කියන දේවල් මේ රටේ මිනිස්සු පිළිගන්නේ නැහැ. මෙතන පැහැදිලි මූල්‍ය වංචාවක් සිද්ධ වෙලා තියෙනවා කියන එක
කරුණු වලින් එළි දැක්වෙමින් තිබෙනවා. දැන් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා කියන මේ පරස්පර විරෝධී ප්‍රකාශ වලිනුත් ඒක එළියට අවිලා තියෙනවා. ඒ නිසා දැන් තියෙන අතර මුදල් අමාත්‍යාංශ ලේකම්වරයයි මුදල් ඇමතිවරයයි ඒ වගේම මහා බැංකුව අධිපතිවරයයි මේ සියලු දෙනා ඉල්ලාස් වෙලා අඩුම ගානේ පරීක්ෂණ අවසන් වනතුරු ඉල්ලාස් වෙලා මේ රටට කියන්න මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඕගොල්ලෝ ආවේ සිස්ටම් එක චේන්ජ් කරන්නනේ. දැන් සුපිලිපන් භාවය ඒ වගේම තමයි වංචාවට දූෂණයට තිත තියන්න ආපු මේ ආණ්ඩුවට අපි කියන්නේ ඊටාම ආදරෙන් ගෞරවයෙන් සිස්ටම් එක චේන්ජ් කරලා නම් පෙන්වන්න සිස්ටම් එක චේන්ජ් කරලා කියලා. හොඳම දේ තමයි දැන් පෞගිය ආණ්ඩුවල ඇමතුන් චෝදනා එල්ලුණා. ඔවුන් ඉලාසුරේ නැහෙනේ. සමහර ඇමතුරු ඉලාසුණා. දැන් හැබැයි මේ කණ්ඩායම ඔබලාවේ රටට පිරිසුදු දේශපාලනයක් ඒ වගේම මල්පැල සහිත ඒ වගේ මල්පැල වගේ දේශපාලනඥයෝ පිරිසක් බිහි කරනවා කියලා ආදර්ශය දෙන්න. ඒ ආදර්ශය ඔබලා දෙන්න නම් මුදල් ඇමතිවරයාගේ සිට මුදල් නියෝජ්‍ය ඇමතිවරයාගේ සිට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ සිට ඉල්ලාස්සලා මේ ආදර්ශය පෙන්වන්න. එතකොට අන්න මේ රටේ මිනිස්සුන්ට විශ්වාස කරන්න පුළුවන් ඕගොල්ලෝ ඇත්තටම ඒ කිව්ව මැතිවරණ ප්‍රකාශිත තිබුණ දේවල් ඒ විදිහට ක්‍රියාත්මකව කළා කියලා පිළිගන්න හැකියාව ලැබෙනවා. ඒ නිසා මේ CID එකට මේ තොරතුරු වාර්තා නොකිරීමෙන් හරියට රටට සහ කැබිනට් මණ්ඩලයටවත් මේ තොරතුරු සංවේදනය නොකිරීමෙන් මේ ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක් මෙහෙම මහා භාණ්ඩාගාරයෙන් අන්තර්ධාන වෙලා තියෙනවා කියලා නොකීමෙන් දැන් ඇවිල්ලා නිදහසට කරුණු කීමෙන් තේරෙන්නේ අත්‍තරම මේක සැලසුම් සහගත වංචාවක්. අපි දන්නේ නැහැ මේ වංචාව කළේ කවුද කාගේ අතරද මේ සල්ලි ගියේ කියන එක. හැබැයි මේකේ සැලසුම් සහගත වංචාවක් කියන එක පැහැදිලි. ඒ වගේම තමයි මේ තොරතුරු එළියට ඇවිල්ලා තියෙන්නේ අපූර්ව විදිහකට. ඒ සම්බන්ධව අපි පසුව වෙනම වැඩසටහනකින් ඔබට කියන්නට සූදානම් වෙනවා. ඒ නිසා මේ ඉස්සලාම දැන් ආණ්ඩු කරන්න ඕනේ මේක අපි මේක තාම පැහැදිලිව පෙරනවා. මේක හැකරවරුන්ගේ ප්‍රහාරයක් නොවි මේ සැලසුම් සහගත මූල්‍ය වංචාවක්. මොකද මුදල් අමාත්‍යාංශයේ සහ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව විදේශ ණය හිමිකට මුදල් ගෙවන විට සිදු කළ යුතු ඒ process එක ඒ ක්‍රියාවලිය එහෙම නැත්නම් ඒ procedure එක කාර්ය පටිපාටිය අකුරටම ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ නිසා මේක කිසිසේත්ම හැකර්වරුන්ගේ ප්‍රහාරයක් නෙවෙයි. දැන් ඔබ ඕන කෙනෙක් දන්නවා දැන් අපි අහලා තියෙනවා මේ සමහර වෙලාවට අපේ ගිණුම් වලින් හැකර්වරු අපේ ගිණුම් වලින් මුදල් ඇදලා තියෙනවා කියලා සමහර හැක් කරලා. ඒ කියන්නේ අපිට කියලා නෙවෙයි එතකොට. අපේ ගිණුමේ මුදල් එකපාරට නැති වෙනවා. අන්න ඒක තමයි හැක් කිරීම. ඒ නිසා ඒකයි සාමාන්‍ය මිනිස්සුන්ට තේරුම් ගන්න ඕන දේ ඒකයි. ඒකයි මේක මේ හරියටම අදාළ පේපර්ස් හදලා ඇග්‍රීමන්ට්ස් හරියට හදලා තියෙද්දි ඊට පස්සේ මේවා දුරකථන ඇමතුම් දීලා මේ ඕගොල්ලෝ උඹද ගිණුම කියලා අහලා එහෙම කරපු මේ මූල්‍ය ගෙවීමක්. ඒ නිසා මේක දැන් සිද්ධිය වුණාට පස්සේ කියන්න එපා මේක හැකරුන්ගේ ප්‍රහාරය කියලා. කරුණා කරලා ඉල්ලාස් වෙලා රටට ඇත්ත කියන්න. ඕගොල්ලෝ ඇත්ත කියලා නිදොස් නම් නැවත ඇමති දූරු වලට ඒ අමාත්‍යාංශ ලේකම් දූරු වලට එන්න. එතකොට මිනිස්සු ඔබට කියයි ඔබ ඇත්තටම ඊටම හොඳ ආණ්ඩුවක් කියලා. ඒ නිසා ඒක කරන්න අපහසුත් වෙනවා නම් පැහැදිලිවම මේක දූෂණයක්. මේක පැහැදිලිවම මූල්‍ය වංචාවක් කියන එක රටේ ජනතාවට ඔප්පු වෙනවා. ඒක කාටවත් එහෙම නෑ කියන්න බෑ. මොකද මේක අර කොට්ටච්චි මන්ත්‍රීතුමිය උගණ්ඩාවට ඩොලර් ගෙනිච්චා ගුවන් යානික කියලා කියපු කතාව විශ්වාස කරපු රටක ඊට පස්සේම අය മന്ത്രിවරයෙක් කියලා පාර්ලිමේන්තුව ආවට පස්සේ කිව්වා නෑ මම ඒක දන්නවා එහෙම ඩොලර් උගණ්ඩාවට ගියේ නෑ. ඒක මේ උගණ්ඩාවේ මුදල් අච්චු ගහන වෙළඳ කලාපයේ තියෙන තෝමස් ඩිලාරු සමාගම විසින් උගණ්ඩාවේ අච්චු ගහ මුදල් තමයි ගෙනිච්ච කියලා. ඉතින් දැන් උගණ්ඩාවට ගෙනිච්ච මුදල් නෑ. මේ වගේ මේ පසුගිය ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව එලවන්න තමයි මේ ඔය සියලු චෝදනා ගෙනාවේ. උගණ්ඩාවට මුදල් ගෙනිච්ච අය බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයාගේ අකාර්යක්ෂම පාලනය සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රකාශ තමයි. එහෙම කරලා තමයි අර මිනිස්සු ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එලවන්න සම්පූර්ණ කිව්වේ ගිව්වව
stolen money කියලා. ඒ නිසා මේ ඒ කිව්වේ stolen money කියලා කිව්වේ මොකද අර උගන්ඩාවට ගෙනිච්ච කාරණාවලින් තමයි මිනිස්සු බෝඩ් අල්ලගෙන හිටියේ අපෙන් හොරකම් කරපු සල්ලි අපිට දීපල්ලා කියලා. ඒ නිසා හැබැයි ඒ කිව්ව කතාව ඒගොල්ලොම දැන් ප්‍රතික්ෂේප කරලා තියෙනවා එහෙනම් උගන්ඩාවට ඩොලර් ගෙච්ච නැහැ කියලා. හැබැයි දැන් මේ සිදුවීමේදී ඇමරිකානු ඩොලර් බිලියන 2.5ක් අන්තරද්දා වෙලා තියෙනවා මහා භාණ්ඩකාරයින්. මේකට සාක්ෂි තියෙනවා. ඒ නිසා මේක බොරුවක් නෙවෙයි. මේකට සාක්ෂි තියෙනවා. පසුගිය ආණ්ඩුවට ජනතා විමුක්ති කරමුණ එල්ල කරපු චෝදනාවලට කිසිදු සාක්ෂියක් නැහැ. හැබැයි මේ ආණ්ඩුව කරලා තියෙන මේ වෙලා තියෙන කන්ටේනර් 323ක් පැන්නීම, අයිස් කන්ටේනර් දෙකක් එළියට යාම, ඊළඟට අර ප්ලග් වාගයක් ගේන්න ගිහිලා කරන්න ගිය වංචාව, ඊළඟට තෙල් බැරලයක් ඇමරිකානු ඩොලර් 280කට වැඩි මිලකට මිලදී ගැනීම, ගල් අඟුරු වංචාව, ඒ වගේම මේ දැන් මේ ඩොලර් වංචාව මේවට සාක්ෂි තියෙනවා. ඒ වගේ තමයි ආරංචි සහ ඇතම් ආකාරයට එළිවන ආකාරයට මහා භාණ්ඩාගාරයේ මෙවැනි සිදුවීම් 5කට ආසන්න ප්‍රමාණයක් සිදු වී ඇති බව වාර්තා වෙනවා කියලා දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ප්‍රකාශයක් කළා තිබුණා. නිසා මේවා ගැන අත්‍තරම ආණ්ඩුවට තියෙන්නේ මේවා ගැන පැහැදිලි විමර්ශනයක් කරලා මේ තොරතුරු දෙන්න. මොකද මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් නියෝජ්‍ය ලේකම්වරු දෙන්නෙක්පත් කරලා මේ කරන පරීක්ෂණය සාධාරණ පරීක්ෂණයක් නෙවෙයි. CID කරන පරීක්ෂණය සාධාරණ පරීක්ෂණයක් නෙවෙයි. මොකද CID එකේ අධ්‍යක්ෂවරයා ඉන්නේ NPP එකේ ස්ටේජ් එක ගැන කතා කරපු කෙනෙක්. ඒ වගේම තමයි පොලිස් අමාත්‍යාංශ ලේකම්වරයා රවි සෙනවිරත්නත් NPP වේදිකාවේ කතා කරපු කෙනෙක්. ඔවුන්ගේ සාධාරණ පරීක්ෂණයක් බලාපොරොත්තු වෙන්න බෑ. මේ සම්බන්ධව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරලා තිනවා මේ ඇමරිකානු ඩොලර් මිලියන 2.5 අන්තරාධාන වීම සම්බන්ධව මේ වංචාව සම්බන්ධව පාර්ලිමේන්තු තේරීම් කාර්ය සභාවක් පත් කළා. එහි බහුතර മന്ത്രി සංඛ්‍යාව විපක්ෂයේ മന്ത്രിවරු යොදලා මේ සම්බන්ධව පරීක්ෂණයක් කරන්න කියලා. ඒ වගේ තමයි රජයේ විගණනය සම්බන්ධව ඉන්න විගණකාධිපති දෙපාර්තමේන්තුවට මේ පරීක්ෂණය බාර දෙන්න. මේ පරීක්ෂණය බාර දෙන්න විගණකාධිපති දෙපාර්තමේන්තුවට පාර්ලිමේන්තු සිලෙක්ට් කමිටිය පත් කරලා මේ පරීක්ෂණය කරන්න එතෙක් මුදල් ඇමතිවරයෙක් සිට නියෝජ්‍ය ඇමතිවරයෙක් සිට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයෙක් සිට සියලු දෙනා ඉල්ලාස්සලා රටට පෙන්වන්න ඔබේ සුප්ලිපන් භාවය නීතිය දුඩින් කවුරුත් නැහැ කියන එක පෙන්වන්න. එතකොට මේ රටේ මිනිස්සු ඔබට ඩබල් සැලුට් කරා. ඒ නිසා ඒ වගේම කියන්න ඕනේ මේ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා බබේ ඔහු ඉල්ලාසියොත් මේ රටේ මූල්‍ය පද්ධතිය සම්බන්ධවත් හෝ මූල්‍ය මුදල් අමාත්‍යාංශ ක්‍රියාවලිය සම්බන්ධව මහා භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ක්‍රියාවලිය සම්බන්ධව නොදන්න මුදල් අමාත්‍යාංශ ලේකම්වරයෙකු අතරම කුමකටද මේ රටේ නිදහස ලැබීමට පෙර මුදල් අමාත්‍යාංශ ලේකම්වරලා හිටිය ඔලිවර් ගුණතිලක ඒ වගේම ඔහු 1947 මුදල් පද්ධතිය ප්‍රධාන නිලධාරියා පසුව ආණ්ඩුකාර තනතුරටපත් වුණා. ඒ වගේම ආචාර්ය නිශාන්ත විජේරත්න ඒ වගේම SR ආටිකල්ලා PB ජයසුන්දරලා මහින්ද සිරිවර්ධනලා මේ රටේ කීර්තිමත් මුදල් අමාත්‍යාංශ ලේකම්වරු මහා භාණ්ඩාගාර ලේකම්වරු නිසා ඔවුන් ගැන අධ්‍යයනයක් කරන්න මේ රටේ මුදල් ඇමතිවරයා විදිහට ඉන්න අනුර කුමාර දිසානායක මහත්තයාට කියනවා මේ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා නම් මේ රට විනාශ කරන නිසා ඔහු සම්බන්ධ තීන්දුවක් ගන්න. ඒ වගේ මුදල් අමාත්‍යාංශයේ ඇමතිවරයා විදිහට අනුර කුමාර දිසානායක මහත්තයාට කියන්න ඕනේ අධ්‍යයනය කරලා බලන්න පළවෙනි මුදල් ඇමති ජේ.ආර්. ජයවර්ධනගේ ඉඳලා පළවෙනි මුදල් ඇමති 1947 ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ ඉඳලා එන්.එම්. පෙරේරලා ඒ වගේම රොනීද මැල්ලා මේ අය මුදල් අමාත්‍යාංශ කොහොමද මේ රටේ මෙහෙව්වේ කියලා ඊට පස්සේ කේ.එන්. චොක්සිලා සරත් අමුණුගමලා මංගල සමරවීරලා මේ රටේ මුදල් අමාත්‍යාංශ කොහොමද මෙහෙව්වේ කියලා හොයලා බලන්න. ඊට පස්සේ බැසිල් රාජපක්ෂට චෝදනා කරනවා මේ රටේ ආර්ථික පද්ධතිය කඩාගෙන වැටුවයි කියලා. ඒ වගේම මහින්ද රාජපක්ෂට චෝදනා කරනවා. හැබැයි බැසිල් රාජපක්ෂ මේ රටේ මූල්‍ය පද්ධතිය කඩා දැම්මයි කියලා කරන චෝදනාවත් එක සාහසික චෝදනාවක් පමණයි. හේතුව තමයි අපි කවුරුත් වුණ පිරිසුදු කරන්න කටයුතු කරනවා නෙමෙයි. හේතුව තමයි ගෝඨාභය රාජපක්ෂ රජයේ හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂට සිද්ධ වුණේ
මේ රටේ මුදල් පද්ධතිය කඩාන වැටෙන්න හේතු වුණේ මේ රට විදේශ ප්‍රේෂණයක නැතුණ කොරෝනා වසංගතයත් එක්ක. ඒ වගේම තමයි ජනතාව යුක්ත කරමුණ තමයි මේ රටේ තුන් පාරක් ලොක්ඩවුන් කරන්න කියලා ආණ්ඩුවට බලපෑම් කරේ. එතකොට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා තියෙන ඩොලර් ඔක්කොම වියදම් කළා මේ රටේ මිනිස්සුන්ට එන්නත් 4ක් විද්දා. ඩොලර් ටික අහිමි වුණා. එතකොට සුනිල් හඳුන්නෙත්ති වගේ අය හැමදාම මේ රටේ ඒ වගේම ලාල්කාන්ත වගේ අය හැමදාම කම්කරු පන්තිය පාරට බස්සලා රටේ ක්‍රියාවලිය අඩපණ කරලා සුනිල් හඳුන්නෙත්තිලා කිව්වා අර කොට්ටහච්ච කිව්ව කතාව එක්කම ඩොලර් මේ රටින් පැන්නුවා කියලා උගණ්ඩාවට ඒවත් එක්ක කියලා සුනිල් හඳුන්වන්නත් මේ රටේ මිනිස්සුන්ගේ මනස විනාශ කරලා වෛරය වපුරලා කිව්වා ඩොලර් එවන්න එපා කියලා ලංකාවට. විදේශ ප්‍රේෂණ නැති වුණා කොරෝනා නිසා මේ රටේ ආර්ථික අඩපණ වුණා. ඒකට බැසිල් රාජපක්ෂද වාක් කියන්නේ. එතකොට මේ රට ඩොලර් එවන්න එපා කියලා කිව්වේ කවුද? සුනිල් හඳුන්වන්නත් පැහැදිලිව. ඇත්තටම මේ වෙලාවේ මේ රටේ මූල්‍ය පද්ධතිය කඩාවැට්ට වීමට කරපු කුමන්ත්‍රණයක් විදිහට සුනිල් හඳුන්වන්නේට විරුද්ධව හරනම් ඒ පසුගිය ආණ්ඩුව නීතිමය පියවර ගන්න ඕනේ. එහෙම වුණේ නැහැ. ඒ නිසා එහෙම තමයි එවැනි දෙයකට තමයි බැසිල් රාජපක්ෂ වගේ මුදල් ඇමතිවරු මුහුණ දෙන්න සිද්ධ වුණේ. හැබැයි ඔහු සිය මුදල් අමාත්‍යාංශ ධූරයේ අත්තරනකොට ඉන්දියාව සමග කතා කරලා මේ රටේ ඉන්දියාවෙන් ණය ආධාර ලබා ගැනීමට ගිවිසුමක් ඇති කරගෙන ඒ ගිවිසුමේ ප්‍රකාරව තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ රටට බෙහෙත් ටික ගෙනාවේ තෙල් ටික ගෙනාවේ. ඒ නිසා එහෙම වෛරය වපරපු NPP ආණ්ඩුවට තමයි දැන් මේ කර්ණය පළ දෙමින් තිබෙන්නේ. ඒ නිසා ඒ කර්ණය කෙසේ පළ දුන්නත් නැතත් අපිට අදාළ නැහැ. හිටපු මුදල් ඇමති රනිල් වික්‍රමසිංහ තමයි මේ රටේ ඔය JP කී කුමන්ත්‍රණය හමුවේ වැටුණ රට ආර්ථිකය කෙලින් කරේ රනිල් වික්‍රමසිංහ නිසා ඔකට ගෞරවය දිය යුතුයි. ඒ වගේම අලි සබ්රි මුදල් ඇමතිවරයා හුත් කාර්යභාරයක් කරා. නිසා දැන් කර්මයේ පළ දෙනවා තමයි NPP එකට. හැබැයි මේ කර්මයට මේ රටේ මිනිස්සු පලි නැහැ. ඒ නිසා කරුණා කරලා මේ මුදල් පද්ධතිය රටේ මූල්‍ය පද්ධතිය පිළිබඳව තියෙන විශ්වාසය නැති කරන්න කටයුතු කරන්න එපා. විශේෂයෙන්ම මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වගේ බබෙක් තියාගෙන මේ රටේ ඉදිරියක් නැති බව ප්‍රකාශ කරමින් අපි කියන ඔබට සහ සබුද්ධිකව ඊටම අවධානයෙන් මේ වෙන දේවල් පිළිබඳව මේ NPP ආණ්ඩුවට වෙන දූෂණ වංචා සම්බන්ධව අවබෝධයෙන් ඉන්න ඊටම පැහැදිලිව අවබෝධයෙන් ඉන්න මොකද මේ රටට අනාගතයක් ඇති කිරීමට නම් මෙවැනි දූෂණ වංචා සිදුවීම මේ රටට කිසිසේත්ම හිතකර නොවන බව අපි සඳහන් කරන්න කැමැතියි. අවසාන වශයෙන් අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ඔබට ආරාධනය කරනවා. ඒ ආරාධනයත් එක්කම අපි ඉදිරියටත් තවත් කරුණු තොරතුරු රටේ තාම වැදගත් කරුණු කාරණා සම්බන්ධව ඊටම මැදහත් විදිහට සාධාරණ විදිහට තොරතුරු එක්ක ඔබට තොරතුරු කියන්න කැමැත්තෙන් සිටිනවා. සියලු දෙනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ගිහිල්ලා නම් නැවතත් කියන්න කැමති අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න ඔබේ සහයෝගය ලබා දෙන්න අපි සමග දිගටම ඉන්න. ජය වේවා.